පිස්තෝලේ ගන්නවද? මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. පිස්තෝලේ ගන්නවා. පිස්තෝලේ ගන්නවා. ඔව්. ඇයි දැන් ආරක්ෂක සම්බන්ධ ප්‍රශ්නයක් නේද ඔබට? ඔව්. මේ අපිට කියන්නකෝ ඔයාලට මේ රටේ ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්නයක් නේද? ජනතා සේවකයෙකුට පිස්තෝලයක් ඕනද? ඇයි නැත්තේ? ජනතා සේවකයෙක් කී දෙනෙක් පාරේ මැරලා තියෙනවද? එතකොට වෙඩි තියන රටේ නෙමෙයිද හිටියේ? එතකොට දැන් ඔයාවත් මරයි කියලා බයයි. පොඩ්ඩක් පරිස්සමෙන් බලයන් ආ. මං අහන්නේ දැන් චරිත් අබේසිංහට පිස්තෝලයක් නැහැ නේ නෑනේ නෑනේ පිස්තෝලයක් නෑනේ. පිස්තෝලයක් නැහැ. බයකුත් නැහැනේ මරයි කියලා. නෑ. හරි. එතකොට ඔයා ජනතා සේවකයෙක් වුණාම ඒ කියන්නේ ජනතා මනාපේ උරගාලා ජනතාව මෙයාට කැමැත්ත දීලා කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව යවුවාම නියෝජිතයෙක් විදියට ඇයි පිස්තෝලයක් වුනේ? ඉතින් ඒක චරිත් අබේසිංහගේ පෞද්ගලික දෙයක් නෙමෙයි. මම රාජ්‍ය කොටස්කාරයෙක් වෙනවා එතකොට. ඒක තමයි පොලිසිය මිනිස්සු පිස්තෝල තියාගෙන ඉන්නේ අපි නෙමෙයි. කවුරුත් පිස්තෝල තියාගෙන ඉන්න දේශපාලකයෝ නෑ. පොලිසිය මිනිස්සු පිස්තෝල තියාගෙන ඉන්නේ. පොලිසිය අය ඉන්න ආරක්ෂකයෝ. Politics Artel. Let's go. පාර්ලිමේන්තු මෙම්බර් කෙනෙක් වෙලා යනවා මන්ත්‍රී කෙනෙක් වෙලා යනවා. ගියාට පස්සේ දැන් ඔබ වාහන පර්මිට් එක ගන්නවද? මම කෙලින්ම අහන්නේ. මට වාහනයක් තියෙනවා. Okay. එහෙනම් වාහන පර්මිට් එක මට වාහන පර්මිට් එක මම ගන්නවද කියන එකක් නෙමෙයි. ඇත්තටම වාහන පර්මිට් එකේ වෙල් තියෙන ආණ්ඩුව නැති කරනවනේ. අපි ඒකට විරුද්ධනේ. වාහන පර්මිට් එකක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. වාහන පර්මිට් එකක් නෙමෙයි. මම හිතනවා රජයේ ආරක්ෂාවද ඔය කට් මොට කරන්න යන ඕනම දෙයක්. මේමයි. අපි නෑ පිස්තෝලේ ගන්නවද? මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. පිස්තෝලේ ගන්නවා. පිස්තෝලේ ගන්නවා. ඔව්. ඇයි දැන් ආරක්ෂක සම්බන්ධ ප්‍රශ්නයක් නේද ඔබට? ඔව්. මේ අපිට කියන්නකෝ ඔයාලට මේ රටේ ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්නයක් නැද්ද? නෑ. එහෙම ප්‍රශ්නයක් නෑ මට. ඇයි මම සාමාන්‍ය පුරවැසියෙක් මම නිදහසේ පුරවැසියෙක් විදිහට ඔයාලා මුලින්ම රටක මේ ඕනම දියුණු රටක ඕනම දියුණු රටක පළවෙනිම දේ තමයි රාජ්‍ය ආරක්ෂාව. රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ කාන්තාවක් රෑ 2ට සටන ප්‍රෝග්‍රෑම් එක ඉවරලා මම ගෙදරට යනවා. මට කිසි ප්‍රශ්නයක් වෙලා නෑ. එතකොට හැබැයි ඔබ ජනතාව නියෝජනය කරන ජනතා සේවකයෙක් නෙමෙයිනේ පාර්ලිමේන්තුවේ. ඒක ජනතා සේවකයෙකුට විශේෂ ජනතා සේවකයෙකුට පිස්තෝලයක් ඕනද? ඇයි නැත්තේ? පොඩ්ඩක් පරිස්සමෙන් බලයන් ආ. මම මගේ පාවිච්චි කරන්න නෙමෙයි. ඇයි ඒක ඔබට ඕනේ? ඇයි? මගේ ප්‍රශ්නේ ජනතාව දැන් මේ අහන්නකො මයින් ප්‍රශ්නයක් අහන්න ඔබගෙන්. ජනතා සේවකයන්ට මෙතෙක් දවසක් පිස්තෝල දීලා තිබුණා. මෙච්චර දවස් ඒක අනවශ්‍ය දෙයක්. ඒකෙන් ජනතා සේවකයෝ මිනිස්සුන්ට වෙඩි දීලා මරලා තියනවාද? වැඩිපුර වෙලා තියෙන්නේ ත්‍රස්තවාදී සංවිධාන වලින්. ඒකට සාමාන්‍ය මිනිස්සුන්ට වඩා විශේෂ ජනතා සේවකයෙකුට ඉතින් ඔබට ජනතා සේවකයෙකුට ආරක්ෂාවක් දෙන්න ඔයාට බයයිද ජනතාව? ඔයාලා තියනවද මේ? ඔයා මරයි කියලා බයයිද ජනතා සේවකයෙක් කී දෙනෙක් පාරේ මැරලා තියෙනවද? එතකොට වෙඩි තියන රටේ නෙමෙයිද හිටියේ? එතකොට දැන් ඔයාවත් මරයි කියලා බයයි. නෑ මරන්න ඕනි කෙනෙකුට පුළුවන් නේ. ඔබ එන ඔනොබිලිටි එකක් ඒක ඔයාට පිස්තෝලේ ඕනේ. මට නෙමෙයි. මට පිස්තෝලයක් අවශ්‍ය නැහැ. මගේ නෑ, මම අහන්නේ ඔයාට ඕනේ නැද්ද? නමුත් ජනතා සේවකයෙකුගේ ආරක්ෂාව සඳහා. ඒක දැන් හොඳටම කියනවා අර අන්‍යමර සූත්‍රය කියන්නේ. අපි වේදිකාවේ එහෙම කිව්වට අවසානයේදී මේක ඇවිල්ලා ස්වීඩනේවත් ස්විට්සර්ලන්තේවත් නෙමෙයි. අපේ බෝඩර් කන්ට්‍රෝල් එකක් නැහැ. අපිට මේ රටට එන කොළඹට බෝම්බයක් ගේන එක නවත්තන්න පුළුවන් ඉන්ටෙලිජන්ස් සර්විස් එකක් නැහැ. අපි දන්නේ නැහැ කාටද හෙට දැන් ඔයාට පිස්තෝලයක් තියෙනවද? දැන් ඔයාට පිස්තෝලයක් තියෙනවද? නෑ. එතකොට දැන් ඔයා ජනතා සේවකයෙක් වුණාම පිස්තෝලයක් බයයි. ඕන. ඉතින් ඇයි නෑ නෑ එතකොට ඔයාගේ දීමනේ බබා. මම අහන්නේ ඔයාට දැන් පිස්තෝලයක් ඕනේ නෑ දැන් ඕන. ඔයා කලාකරුවෙක් ඔයාට මිනිස්සු ආදරෙයි. ඔව්. එතකොට දැන් ඔයා ජනතා සේවකයෙක් වුණාම ඒ කියන්නේ ඡන්දෙ දීලා ඔයාව පාර්ලිමේන්තුවේ යවුවාම අර පිස්තෝලයක් ඕනේ. ඇයි ඉතින් දැන් මේ අහන්නකෝ ඇයි? ඒ කියන්නේ වා කියන්නේ පිස්තෝලයක් ඕ මොන හැම ආරක්ෂාවක් ජනතා සේවකයෙකුට තියෙන්න ඕනේ නැද්ද? මම ඔයාගෙන් ප්‍රශ්න අහන්න නෙමෙයි ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම උත්තර දෙන්න. පොඩ්ඩක් උත්තර දෙන්නනේ ඔයා ඇවිල්ලා. සුරංගමට විරාමයකට යන්න ඕනේ පොඩි වෙලාවක්. අපි දෙන්න පැත්ත මාරු කරගමු එන්න මෙතෙන්ට අපි උත්තර දී ගමු. ඒක වෙනම කතාවක්. මං අහන්නේ දැන් චරිත් අබේසිංහට පිස්තෝලයක් නැහැ නේ නෑනේ පිස්තෝලයක් නැහැ. පිස්තෝලයක් නැහැ. බයකුත් නැහැනේ මරයි කියලා. නෑ. හරි. එතකොට ඔයා ජනතා සේවකයෙක් වුණාම ඒ කියන්නේ ජනතා මනාපේ උරගාලා ජනතාව මෙයාට කැමැත්ත දීලා කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව යවුවාම නියෝජිතයෙක් විදියට ඇයි පිස්තෝලයක් වුනේ? ඉතින් ඒක චරිත් අබේසිංහගේ පෞද්ගලික දෙයක් නෙමෙයි. මම රාජ්‍ය කොටස්කාරයෙක් වෙනවා එතකොට. ඉනේ තියෙන පිස්තෝලේ මගේ ඉනේ පිස්තෝලයක් කවදාවත් තියාගෙන ඉවර නෑ මම. ඔයාට පිස්තෝලයක් මොකටද? ජනතා නියෝජිතයෙක් වුණාම. ඇයි ඒක පෞද්ගලික අදහසකින් ගන්නෙ? නෑ ඔයාට මේ රටේ ජනාධිපති කෙනෙකුට මන්ත්‍රී කෙනෙකුට ඇමති කෙනෙකුට ආරක්ෂාවක් තියෙන්න ඕනේ නැද්ද? මම කියන්නේ ඒ වගේ ප්‍රාථමික දැනකින්ද ඔයගොල්ලෝ මේක දකින්නේ? හරි ප්‍රාථමිකයි. හරිම ප්‍රාථමිකයි. ජනතාව වෙන ඔය රාජ්‍ය ඔය වටන්නේ. පුද්ගලයෝ නෙමෙයි. ඔය රාජ්‍ය වටන්නේ ඔයගොල්ලෝ. ඔය ඡන්දෙ ඉල්ලන ඕගොල්ලෝ හිතන් ඉන්නේ ජනතාව හරි ප්‍රාථමිකයි කියලා. ඔන්න ඔතන තමයි. නෑ ජනතාව නෙමෙයි ඔයා ප්‍රාථමික. ජනතාව ගයි
ඔයාට පිස්තෝලේ ඕනද ජනතාව? ඇයි ඔයාට පිස්තෝලේ ඇයි මේ ගන් ලයිසන්ස් කියන ඒවා දීලා තියෙන්නේ ලෝකේ අනිත් රටවල් වල? ඔයාලා ඔයගොල්ලෝ හරිම පාඩම් දැනගෙන ඉන්නවා. මට පිස්තෝල ඕනේ නැහැ. ඇයි? ඇයි ඔයාට ඕනේ නැහැ පිස්තෝල? ඇයි ඔයාට පිස්තෝලේ ඕනේ නැත්තේ? මෙහෙම දැන් සුරංග ඒ කියන්නේ මෙච්චර කල් කරලා තියෙන්නේ මුළු සොසයිටි එකම මුළු සමාජෙම අනාරක්ෂිත කරලා ගැන මේගොල්ලන්ට කතා කරන්න පුළුවන්. එකනේ. නැත්තම් පිස්තෝල 7යි 8යි 9යි ගිනියාවේ අතේ තියාගෙන මේක බාර දෙන්න කිව්වට බාර දුන්නෙත් නැහැ. අන්තිමට වාහනයක් සිරලා ආවෙත් තමයි වාහනේ පිස්තෝල ටික දෙනවා කියලා අහුවෙන්නේ. ඒක තමයි. මොකද්ද දැන් මෙයා චරිත කලින් හොව ප්‍රශ්නයක්. කවුද ජනතා සේවකයෙක් තුවක්කුවෙන් ගිහලා කවුද මැරිලා තියෙන්නේ කියලා. ඔබේ පක්ෂයේ ඉන්න නම කිව්වට කමන්නක් දන්නේ නැහැ මෙතන මෙයා නැති නිසා. ඔබේ පක්ෂයේ ඔබේ සහෝදරයාගේ තාත්තට වෙඩි දීපු දේශපාලඥයෙක්. ඒක ඔව් නේද? හරි. මම අහන්නේ මෙහෙමයි. සංස්කෘතිය වෙනස් කරන්න අවශ්‍යයි දැන් මේ හතර දෙනා මේ හතර දෙනාම සමාන බරක් නෙති. මේ හතර දෙනාම පාර්ලිමේන්තු ගිහපු අය නෙවෙයි. මං අහන්නේ මේ යන්න ඉන්න අය මෙහෙම නම් හිතන්නේ එන ප්‍රශ්නයක් මේක. දැන් වරදා මෙහෙමයි ඔයා කියන්නේ නිගන්ත විදියක්. ඔය නිගන්ත ක්‍රමයක් කියන්නේ නැහැ. සියල්ල කපා දාලා ඔක හරියන්නේ නැහැ. ඉතින් ඇයි ඕනේ නැත්තේ? කොහොම රාජ්‍යයක් දිහා බලනවා කියන්නේම හරිම පටු මානසික මට්ටම. රාජ්‍යයක් දිහා කොහොම බලනවා කියන්නේ. මගේ හිතේ එහෙමනම් ඔයා හදලා දෙන්න මේ රටේ ඇතුලේ අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පාරේ යන්න පුළුවන් මුලින්ම ආරක්ෂාව රට ඇතුලේ. ඉතින් මම කියන්නේ මම දකින්න view එක නයි මම මේගොල්ලොත් එක වෙන්නේ. හරි. එකද වෙන්න එපා. සාරි ඔයාගේ view එකේ ඉන්න. එහෙම තමයි. අපි අහන්නේ ඔයාගේ view එක කවදාවත්. පිස්තෝලයක් හැමෝටම ඕන වෙන්නේ නැහැ. නමුත් ඕන වෙන කෙනෙක් ඉන්න පුළුවන්. ඒ වෙන්නේ මේ රටේ තියෙනවා අද තාමත් බරපතල මද්ද්‍රව්‍ය ජාවාරම. හරියට. ඒ මද්ද්‍රව්‍ය ජාවාරමක් වෙනුවෙන් එරෙහි වෙලා ඕන්ව සම්පූර්ණයෙන්ම සුද්ධ කරගෙන යන කවුරු මේ මාර තේස් තැනක් තියෙනවා කියලා මේගොල්ලෝ කියන්නේ. ඒ රටේ කොහෙද තියෙන්නේ? අනිවාර්යෙන්ම මේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් ආරක්ෂා වෙන විදියක් තියෙනවා. කප්පම් ගන්න මිනිස්සුන්ගේ. ජහන්. සුරංග මට විරාමයකට යන්න වෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ගෙනුත් ගන්නවා. ඒකට තමයි ගන් ලයිසන්ස් දෙන්නේ. ලයිසන්ස් එක ගන්න දෙන්නේ ඒකට තමයි. රටේ ගන් ලයිසන්ස් දෙන මිනිස්සු දන්නවා. ඒකෙන් තුවක්කුවෙන් වෙඩි තියන්න හැර අනිත් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. කලාකරුව පාර්ලිමේන්තු යවුවාම කලාකරුව මාර විදියට ජනතාවගෙන් ඈත් වෙනවා. අනිවාර්යයෙන්. පිස්තෝල ඉනේ ගහගෙන. පිස්තෝල ඉනේ ගහගෙන මෙයා මොකද්ද මේ චිත්‍රපටයක් ගැනද කියන්නේ? පිස්තෝල ඉනේ ගහගෙන කවුද? ඒකට තමයි පොලිසිය මිනිස්සු පිස්තෝල තියාගෙන ඉන්නේ අපි නෙමෙයි. කවුරුත් පිස්තෝල තියාගෙන ඉන්න දේශපාලකයෝ නෑ. පොලිසිය මිනිස්සුයි පිස්තෝල තියාගෙන ඉන්නේ. පොලිසිය අය ඉන්න ආරක්ෂකයෝ. කැමති නෑ කමල් ඔයා පිස්තෝලයක් ඉනේ ගහපු ජහන් මම කැමති නෑ ඔයා පිස්තෝලයක් ඉනේ ගහපු ඔයා පිස්තෝල ගහගෙන යන්න එපා දිහා. මෙයා කියන කතාව වල මම කැමති නෑ. හැබැයි ඔයා යන්න එහෙම පිස්තෝලයක් අරගෙන. මම පිස්තෝල අරගෙන නෑ. ඒකට තමයි ආරක්ෂකයෝ ඉන්නේ. පොලිසිය ඉන්නේ. පොලිසිය ඉන්නේ ඒකට තමයි ජනතා සේවකයෝ ආරක්ෂා කරන්නේ. මට විරාමයකට පිස්තෝලයක් ගහගෙන අපි